අද දවසේ සුද්ධ ලියවිලි කියවීම සුදු මාක්තුමාගේ සුභාරංචියේ 16 වන පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 8 වන පදය දක්වා සුදු මාක් 16:1 සිට 8ට සබත් දින කෙවුණු පසු මග්දලායේ මරියාද යාකෝබ්ගේ මව වූ මරියාද සලෝමිද ගොස් උන්වහන්සේ ආලේප කරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ. ඔහු සතියේ පළමුවනිදා පාන්දර හිරු උදා වූ විගසම සොහොන්ගේ ළඟට ආහ. ඔව්හු අපට සොහොන්ගේ දොරකඩින් ගල ඉවතට පෙරලා දෙන්නේ කවරෙක්දයි ඔවුනොවුන් අතර විමසූහ. හොඳින් බැලූ කල ඒ ගල අති විශාල එකක් වුවද අහකට පෙරලා තිබුණු ඔවුහු දුටුවෝය. එකල ඔවුහු සොහොන්ගෙට පිවිස සුදු සලුවක් හැඳගත් තරුණයෙකු දකුණු පස හිඳගෙන සිටනු දැක බීත වූහ. ඔහු ඔවුන් අමතා බිය නොවන්න. ඔබ සොයන්නේ කුරුසයේ ඇනගසනු ලැබූ නාසරෙති යේසුස් වහන්සේය. උන්වහන්සේ උත්ථාන වූසේක. උන්වහන්සේ මෙහි නැත. මේ බලන්න. ඔවුන් උන්වහන්සේ තැන්පත් කළ ස්ථානය. යන්න. ඔබට කී ලෙසම උන්වහන්සේ ඔබට කලින් ගලීලයට වඩිනා බවත් එහිදී ඔබ උන්වහන්සේ දක්නා බවත් ශ්‍රාවකයන්ටද පේදුරටද දන්වන්නයි කීය. ඔවුහු කම්පිතව විස්මිතව සොහොන්ගෙන් පිට වී පලා ගියහ. තවද ඔහු බීතව සිටි බැවින් කිසිවෙකුට කිසිවක් නොකීහ. ස්වාමීන් වහන්සේ මේ වචන තුලින් අපට ආශිර්වාද කරන සේක්වා. අපි මොහොතක් නිශ්චල වෙමු. කාරුණික දෙවි සමිඳුනි, ඔබ වහන්සේ අපට දුන්නා වූ මේ පාස්කු දිනය ගැන ස්තුතිවන්ත වෙන අතර අද දවසේදී ඔබ වහන්සේ මේ පාස්කු පණිවිඩය අපිට ලබා දෙන අතර ඒ පණිවිඩය අසන පිණිසද ඒ පණිවිඩය තේරුම් කර දෙන පිණිසද අප එකිනෙකාට උදව් වුණ මැනව. මේ තුලින් සැබෑ අර්ථය අපේ ජීවිතවලට උකහා ගන්නටද පාස්කුවේ සැබෑ අර්ථය අනුව අපේ ජීවිත ගෙවන්නටද ඔබ වහන්සේ අපට මඟ පෙන්වෝ මැනව. මේ වචනය අසන්නව පමණක් නොවේ. ඒ වචනය අනුව ජීවත් වෙන්නා වූ අය ලෙස ඔබ වහන්සේ අපව අලුතින් සකස් කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අද වැනි දිනක ලෝකයේ අඳුරුම දිනය ගෙවි දීප්තිමත්ම දිනයේ උදාව ලබනවා. ඒ දීප්තිමත්ම දිනය සමරන පිණිස ඒ දීප්තිමත්ම දිනයේ වැදගත්කම තුල උන්වහන්සේට ස්තුතිවන්ත වන පිණිස අපි අද මෙහි රැස්ව සිටිනවා. යේසුස් වහන්සේ නපුර පරදා යාක්ෂයාගේ කටුව බිඳ මරුවා පරදා නැවත නැගිට්ටා. යේසුස් වහන්සේ සමග සිටියා වූ ගෝලයන් බීතියට පත්ව සිටියා. ඔවුන් තමන් හිටිය ගෙදර දොරවල් හොඳට අගුළු දාලා ඇතුළට වෙලා සැඟ වෙලා සිටියා. එහෙම ඉන්න අතරතුර උන්වහන්සේ සමග එකට සේවය කළා වූ කාන්තා පිරිස ධෛර්යමත් ලෙස සොහොන් ගැබ ළඟට යනවා. ප්‍රේමණීය අයුරුනි, අපි ගෙවුණු සතියන්තය දෙස බලද්දී යේසුස් වහන්සේ අපි පසුගිය දින ඉරිදුන කතා කළා. යේසුස් වහන්සේ කොටුළුවෙකුගේ පිට නැගී ජයාන්විතව යෙරුසලමට ඇතුල් වීම. ඒ සිද්ධියේදී එයට උදා වුණු මේ කොටුළුව උන්වහන්සේ කෙනෙකුගෙන්
ඉල්ලගත්තා. ඒ වගේම ඊට පස්සේ උන්වහන්සේගේ උඩුමහලට ගියා ඒ අන්තිම රාත්‍රී භෝජනය පවත්වන පිණිස. එතනදිත් ඒ උඩුමහල තව කෙනෙකුගෙන් උන්වහන්සේ ඉල්ලගනු ලැබුවා. ඒ වගේම උන්වහන්සේ මැරුණු පසු උන්වහන්සේගේ සිරුර තැන්පත් කරන පිණිසද ඒ සොහොන කෙනෙකුගෙන් ඉල්ලාගත්ත එකක්. බොහෝ විට අය පවසනවා උන්වහන්සේ මේවා ඉල්ලගත්තේ සතියන්තයට පමණයි කියලා. ඉල්ලගත්තේ සතියන්තයට පමණයි කියලා. කාන්තාවන්ට ඌමනා වුණා ඒ මහසිකුරාදා ඔවුන්ට කරන්නට බැරි වුණු දේ සම්පූර්ණ කරන්න. එනම් උන්වහන්සේගේ දේහය එම්බාම් කරන්න. ඔවුන් ඒක කරන්න ඒකට ඉදිරිපත් වෙද්දී ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි විශාල ගලක් ඒ සෝන පිට තබලා ඒක රෝම ඒ ලාංඡනයෙන් සීල් කරලා තියෙන නිසා කොහොමද මේක කරන්න කියලා, මේක ඉවත් කරන්න කියලා. නමුත් ඔවුන් කල්පනා කළේ නෑ ඒක කරන්න බැරි වැඩක්, අපිට ඕක කරන්න බෑ, ගියාට වැඩක් නෑ, බොරු වැඩක්, ඕක කොහොමද අපි පෙරලන්නේ, ඕක අයින් කරන්න බෑ, අයින් කළොත් අපිව හිරේ දායි. එහෙම ඔවුන් කල්පනා කළේ නෑ. ඔවුන්ගේ සරල ඇදහිල්ල තුළ ඔවුන්ගේ වැඩේ සඳහා ඔවුන් පිටත්ව යනවා. අවශ්‍ය කරන ඒ සුවඳ ද්‍රව්‍ය රැගෙන ඔවුන් ඒ සඳහා පිටත්ව යනවා. එතකොට මේ සොහොන ළඟට යන විට ඔවුන්ට මහත් පුදුමයක්. ඔවුන්ට බෑ කියලා ඒක අයින් වෙලා හිටියනම් මේ දේ ඔවුන් දකින්නේ නැහැ. නමුත් ඔවුන්ගේ සරල ඇදහිල්ල නිසාම ඔවුන් ඉදිරියටම ගිය නිසා ඔවුන්ට මේක දකින්න ලැබෙනවා. එනම් ඒ ගල පෙරලිලා. පෙරලලාද පෙරලිලාද? තුන් එකමාරක් දෙකක් විතර බාල විශාල ගලක් ඒක අහක් වෙලා. එතන සිටිය මේ දේවදූතයා ඒක පෙරළුවාද? මාක්තුමාට අනුව මෙතන හිටින්නේ එක දේවදූතයයි. බොහෝ විට ඔහු කතා කරන්නේ මෙහිදී කතා කළා වූ දේවදූතයා ගැනයි. නමුත් මතෙව්, ලූක් සහ යොහන් සුභාරංචිවල දේවදූතයෝ දෙදෙනෙක් ගැන කතා කරනවා. එතන ඔවුන් කතා කරන දේ ඒ සිද්ධියට සම්බන්ධ නිසා ඔවුන් ඒ සියලු දෙදෙනා ගැනම කතා කරන අතර මාක්තුමාට වැදගත් එතන කතා කළ දේවදූතයා නිසා ඔහු ඒ ගැන සඳහන් කරනවා. ඒ නිසා සුභාරංචි පොත් 4ේම මේ දේවදූතයන් ගැන කතා කරද්දී ඒ සිද්ධිය වාර්තා කිරීම එකිනෙකට පටහැනි නැති වුණත් ඒක ඒ සිද්ධිය එකිනෙකට අනුපූරකයි. එහෙම නැත්නම් එකට එකක් සහයෝගය ලබා දෙන ආකාරයට, අඩුව පුරවන ආකාරයට ඒක ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට සුභාරංචි දෙස බලද්දී යේසුස් වහන්සේ තනි වුණු අමාරුවේ සිටිය හැම අවස්ථාවකදීම දේවදූතයෝ උන්වහන්සේට උපස්ථාන කරනු ලබනවා. මෙතනදිත් අපිට පේනවා මේ අන්තිමටම දේවදූතයා උන්වහන්සේට උන්වහන්සේගේ මේ උත්ථානය පිළිබඳ සිද්ධියේදීද වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එහිදී
මේ පාස්කු පණිවිඩේ වැදගත්ම පණිවිඩය ගෙනෙනු ලබන්නේ මේ මාක් අප කියවව් 16 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. එනම් දේවදූතයා පවසන වදන. දේවදූතයා කියන දේ ඔහු ඒ 6 වෙනි පදයේ කියනවා ඔහු ඔවුන්ට කතා කොට බීත නොවෙල්ලා නුඹලා වනාහි කුරුසියේ ඇනගසන ලද නාසරිය යේසුස් වහන්සේ සොවන්නේ වූය. උන්වහන්සේ නැගිටුණුසේක. උන්වහන්සේ මෙහි නැත. මෙන්න ඔවුන් උන්වහන්සේ තැබූ ස්ථානය. මෙන්න පාස්කු පණිවිඩය. අපිට මේ දේවදූතයා කිව්වා වූ මේ වදන, මේ කොටස, මේ පදය තුල කාරණා තුනක් මේ වෙලාවේ මතු කර දෙනවා. පළමුව මේ දේවදූතයා නියෝගයක් ඉදිරිපත් කරනවා. දෙවනුව මේ දේවදූතයා සහතිකයක් දෙනවා. තුන්වෙනුව මේ දේවදූතයා ආරාධනාවක් දෙනවා. මොකක්ද මේ නියෝගය? ප්‍රේමණීය අයරුනි, මේ දේවදූතයා කියනවා බීත නොවෙල්ලා බය වෙන්න එපා. හුඟක් වෙලාවට අපේ ජීවිතවල මේ බය කියන දේ තමයි ඉස්සරහම තියෙන්නේ. ඉදිරියෙන්ම තියෙන බය, හැම දෙයකටම බයයි. මේ කාන්තාවන් ඔවුන් ඉදිරියටම ගමන් කළා. ඔවුන්ට තිබුණු වැඩේ සඳහා ඔවුන් ඉස්සරහටම ගියා. ඒ නිසා ඔවුන්ට උත්ථානයේ සමිදානෝ ගේ ආරංචිය මේ දේවදූතයා ලබා දෙනවා. ප්‍රේමණීය අයරුනි, මරණේ බිය පළවා හැරීම, සොහොනෙන් එහා ඇති සදාකාල ජීවනය ගැන ඒ පණිවිඩය මේ බය පළවා හරිනවා. හුඟක් වෙලාවට අපේ පවුල ගැන අපිට තිබෙන බය, අපේ දරුවන් ගැන තිබෙන බය, හෙට සිදුවෙන දේ ගැන තිබෙන බය, මේ සියල්ල ඉදිරියේ දේවදූතයා අපිට කියනවා බය වෙන්න එපා. බිය නොවෙල්ලා. ඉලදරව් පළවෙනි පරිච්ඡේදයේ 17-18 පදවල කියන්නේ මම උන්වහන්සේ දුටු විට මල කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටෙනිමි. එවිට උන්වහන්සේ තමන් දකුණ අත මා පිට තබා කියනසේක් බය නොවන්න, මම පළවෙනියා හා අන්තිමයා ය. ජීවමාන වූ තැනැත්තාය. මා මැරුණෙමු, නමුත් බලව මම දැන් සදාකාලයටම ජීවත්ව සිටිමි. මරණයේද පාතාලයේද යතුර මට ඇත්තේය. එදා මරණයේ බය උන්වහන්සේ පළවා හැරියා. ඒ මරණ බියෙන් සිටි ගෝලයන්ගේ ඒ බය උන්වහන්සේ පළවා හැරියා. කතාවක් තිබෙනවා. ඔබ මැරෙන්න ලෑස්ති වෙනතුරු ඔබ ජීවත් වීමට ලෑස්ති නෑ කියලා. මැරෙන්න සූදානම් වනතුරු ඔබ ජීවත් වෙන්න සූදානම් නෑ. ප්‍රේමණීය අයරුනි, පාස්කුවේ පණිවිඩය තුල බය උන්වහන්සේ පළවා හැර ඉවරයි. ඒ නිසා දේවදූතයා කියනවා බය නොවෙල්ලා. උන්වහන්සේ එදා කාන්තාවන්ට කිව්වා, අද ඔබට මට කියනවා ජීවිතය පිළිබඳ තිබෙන බය උන්වහන්සේ මේ ජයග්‍රාහී උත්ථානය සමග පළවා හැර අමාරයි. ඒ නිසා ජීවිතය පිළිබඳ බයක් අපිට තිබෙන්න අවශ්‍ය නෑ, තිබිය යුතු නෑ. මන්ද අපි මැරෙන්න සූදානම් සෙනගක්. ඒ නිසා අපි මැරෙන්නට සූදානම් නිසා උන්වහන්සේ අපිට ජීවත් වෙන්නට අවස්ථාව දී තිබෙනවා. දෙවනුව ප්‍රේමණීය අයරුනි, දේවදූතයා අපිට සහතිකයක් දෙනවා. මේ සහතිකය පිළිබඳ කාරණා තුනක් තිබෙනවා. එනම් 6 වෙනි පදයේ අනුව කුරුසියේ අනගසුණු යේසුස් වහන්සේ එතුමා නැගිටුණුසේක. උන්වහන්සේ මෙහි නැත. සොහොන පිළිබඳව විවිධ කතා තියෙනවා. එහිදී බොහෝ අය කියනවා
මේ කාන්තාවගේ වැරදි තැනට කියලා. සමහර අය කියනවා මේ සොහොන ඒ ස්ථානයේ නෙවෙයි තිබුණේ කියලා. හැබැයි මෙන්න මේ දේවදූතයා සහතිකයක් දෙනවා. නුඹලා සොයන්නේ කුරුසේ ඇනගසන ලද නාසීරියේ යේසුස් වහන්සේව. උන්වහන්සේ ඔබලා සොයන්නේ කුරුසියේ අනගසන ලද නාසීරියේ යේසුස් වහන්සේ. එනිසා මෙතන තමයි මේ යේසුස් වහන්සේ මැරි තැන්පත් කරනු ලැබූ තැන. එනිසා දේවදූතයා සහතිකයක් දෙනවා ස්ථීර ලෙසම මෙතන තමයි උන්වහන්සේව තැන්පත් කරන ලද ස්ථානය බව. පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කියන්නේ උන්වහන්සේ මැරුණේ අපේ පව් නිසාය. උන්වහන්සේ ලියවිල්ල ප්‍රකාරයට උන්වහන්සේ මැරුණු බවත් උන්වහන්සේ තැන්පත් කරනු ලැබූ බවත් ලියවිල්ල ප්‍රකාරයටම උන්වහන්සේ 3 වෙනිදා නැවත නැගිටිනු බවටත් දෙන සහතිකය උන්වහන්සේ නැගිටිනු බවට දෙන සහතිකය මේ දේවදූතයා ලබා දෙනවා. උන්වහන්සේ ඒ නිසා මුළු මහත් මානව ඉතිහාසයේ එදා සිට අද දක්වාත් හෙට අනාගතය දක්වා එකම එක පුද්ගලයයි ශාරීරිකව ආත්මිකව ප්‍රාණයක් ලෙස නැවත නැගිටිනු ලැබුවේ. ඒ කවුරුත් නෙමෙයි අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතුමා නැගිටිනු බවට මරුවා පරාජය කර ආත්මිකව ශාරීරිකව ප්‍රාණවත්ව නැගිටිනු බවට සහතිකය මේ දේවදූතයා දෙනවා. ඒ වගේම දේවදූතයා කියනවා උන්වහන්සේ මෙහි නැත. හුඟක් වෙලාවට අපි තවම කුරුසිපත් වුණා වූ යේසුස් වහන්සේව සොයන්නේ. උන්වහන්සේ පිළිබඳව තිබෙන බලවත්ම සහතිකය සාක්ෂිය උන්වහන්සේ තවදුරටත් සොහොනේ නැති බවයි. දේවදූතයා ඒ නිසයි කියන්නේ තවදුරටත් උන්වහන්සේ මෙහි නැත. සොහොනේ තුල උන්වහන්සේ නැහැ. මරණය තුල උන්වහන්සේ නැහැ. උන්වහන්සේ තවදුරටත් මලවුන් අතර නැහැ. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ නැවත නැගිට්ටා. ඔබේ මගේ ජීවිතයේ පාපේ කුලිය ගෙවලා අපට දැන් ජයග්‍රාහී උත්ථානයක් උන්වහන්සේ ලබා දී තිබෙනවා. ප්‍රේමණීය අයරුනි, අවසාන කොට මේ දේවදූතයා පවසනවා මෙන්න බලව උන්වහන්සේ තැබූ ස්ථානය. මෙන්න උන්වහන්සේ තැබූ ස්ථානය. මේ මෙන්න කියන වචනය, මේ බලව කියන වචනය ඉතා වැදගත්. ඒ කියද්දී අපිට ඕන කෙනෙක් එහෙම කියද්දී අපි ඒ ගැන ඉතා උනන්දුවෙන් බලනවා. ඌමනාවෙන් බලනවා. සහතික කොට අපි බලනවා. ඒ නිසා ප්‍රේමණීය අයරුනි, මේ දේවදූතයා එදා ඒ ගියා වූ කාන්තාවන්ට මෙන්ම අපි අදටත් කතා කර කියනවා. උන්වහන්සේගේ ජීවිතය දෙස ඌමනාවෙන් බලන්න. උනන්දුවෙන් බලන්න. උන්වහන්සේගේ ජීවිතය දෙස ඊ타ත්ම කල්පනාකාරීව බලන්න. එහෙන් මෙහෙන් අතගාලා බලන්න එපා. එහෙන් මෙහෙන් බලන්න එපා. මේ උදෑසන උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා උන්වහන්සේගේ ජීවිතය දෙස උනන්දුවෙන් ඌමනාවෙන් බලන්න. උන්වහන්සේ අපේ ජීවිතවලට කාවදින ලෙස අදහා ගන්නට, උන්වහන්සේගේ ජීවිතය අපේ ජීවිතයට ඇතුල් කරගන්නට, එතුමාගේ ජීවිතය අපේ ජීවිතයේ පරමාදර්ශය කරගන්නට ඌමනාවෙන් අවධානයෙන් යුතුව අපේ අවධානය දිය යුතුයි. ඒක මේ ඉරිදට පල්ලියේමට වඩා
ඒක මේ පාස්කුව සමරනවට වඩා වැදගත් වෙන්නේ උන්වහන්සේව සැබෑවින්ම අදහා ගැනීමයි. උන්වහන්සේව විශ්වාස කිරීමයි. දේවදූතයා කියන්නේ එකයි. මෙන්න ඌමනාවෙන් ඇත්තටම සත්‍යවාදී ලෙසම අපි උන්වහන්සේව විශ්වාස කරන්න. ඒ විශ්වාසය නම් උන්වහන්සේ මරණය පරාජය කර උත්තාන වුණා කියන ඒ පණිවිඩය, ඒ සුභාරංචිය, ඒ අපේ ජීවිතයට ලැබෙන ඒ පණිවිඩය ස්ථීර ලෙස පිළිගන්න. අද තිබෙන විවිධ විද්‍යාවන්, තාක්ෂණයන්, හොයා ගැනීම්, ඒ සියල්ල අභිබවා ඔබට මට පුළුවන්ද උන්වහන්සේව සැබෑ ලෙස උත්තාන වූ ස්වාමීන් වහන්සේ ලෙස පිළිගන්නට, මරුවා පරාජය කර තැනැන් වහන්සේ ලෙස පිළිගන්නට. එසේ උන්වහන්සේව පිළිගෙන උන්වහන්සේගේ දරුවෙක් මෙන් ජීවත්වීමටයි මේ පාස්කුවේදී උන්වහන්සේ අපට ආරාධනා කරන්නේ. මේ පාස්කුවේදී ඒ ආරාධනාව සමග උන්වහන්සේ අපට දෙන සහතිකය නම් සදාකාල ජීවනයයි. සදාකාල ජීවනයේ උරුමය උන්වහන්සේ අදහාගන්නා වූ සැම දෙනාට උන්වහන්සේ නොමිලේ ලබා දෙනවා. මන්ද උන්වහන්සේ මරුවා පරාද කර සදහටම ජීවත් වන නිසා. ඒ සහතිකය උන්වහන්සේ කෙරෙහි අදහාගන්න හැම දෙනාට උන්වහන්සේ නොමිලේම ලබාදී හමාරයි. ඒ නිසා නිසැක ලෙස, සහතික ලෙස උන්වහන්සේ වදාගන්නටත්, උන්වහන්සේගේ දරුවන් ලෙස ජීවත් වෙන්නටත් මේ පාස්කු දිනේ ඔබට මට උන්වහන්සේ ආරාධනා කරනවා. ඒ නිසා අපි උන්වහන්සේව සැබෑ ලෙස පිළිගනිමු. උන්වහන්සේ පිළිබඳ ඒ සුභාරංචිය ගෙනා දේවදූතයා අපට දුන්න ඒ පොරොන්දුව, සහතිකය, ඒ බය පළවා හැරීම සියල්ල ඉදිරියේ උන්වහන්සේව අපි විශ්වාස කරමින් උන්වහන්සේගේ දරුවන් ලෙස ජීවත් වෙමින් සදාකාල ජීවනය අපි අල්ලා ගනිමු. එසේ අල්ලා ගැනීමේ පෙර නිමිත්තක් ලෙස, සහතිකයක් ලෙස, ඒකේ පෙර රසයක් ලෙස උන්වහන්සේගේ ශරීරයට, රුධිරයට අපි තව මොහොතකින් සම්බන්ධ වෙන්න යනවා. එහිදී අපි ස්ථිර කරගනිමු. උන්වහන්සේ මා වෙනුවෙන් මැරී මට ජීවනය ලබා දී දැන් උන්වහන්සේ සදාකාලයටම ජීවත්ව සිටිනවා. ඒ නිසා මමද ඒ ජීවනය ලබාගෙන උන්වහන්සේ සමග සදහටම ජීවත් වෙනවා කියන ඒ බලාපොරොත්තුව සහිතව අපි ලෝකයට ගොස් මේ සුභාරංචිය, මේ පණිවිඩය, මේ ගැලවීමේ පුවත ලෝකයා වෙත බෙදා දෙමු. එසේ කරන්නට උන්වහන්සේ ඔබට මට මේ උදෑසන මඟ පෙන්වමින් ආශිර්වාද කරන සේක්වා. ආමේන්.